හිතේ තිබ්බ ලොකුම ලොකු ආශාවක් ගැන. මම ගොඩක් කාලෙකින් ඉඳන් ආසාවෙන් තමයි හිටියේ මාරවිල කුරුස පල්ලියට යන්න. නමුත් මට යන්න බැරි වුණා. ඉතින් ඉඳලා අන්තිමට කොහොමරි මම මගේ හිතේ තිබ්බ ආශාව ඉෂ්ට කරගත්තා. යාළුවනේ අපි මාරවිලට යන්න ඕනේ. අපේ පැත්තෙන් නම් කොළඹට ගිහිල්ලා අපේ පැත්තෙන් නම් කොළඹට යන්න පැය දෙකමාරක් වගේ යනවා. ඉතින් කොළඹ කොට්ටුවෙන් බැහැලා බලද්දී 10 විතර වෙලා තියෙනවා. ඊට පස්සේ අපි ගියා ඒ ටයිම් එකට ට්‍රේන් එකක් තියනවාද කියලා බලන්න. නමුත් ඒ ටයිම් එකට ට්‍රේන් එකක් නැහැ කිව්වා. මං ආසාවෙන් හිටියේ ට්‍රේන් එකේ යන්න. නමුත් අන්තිමට කොහොම හරි අපිට බස් එකේ තමයි මාරවිල යන්න වුණේ. ඔය විදිහට බස් එකේ ගිහිල්ලා මාරවිල ක්ලොක් ටවර් එකකින් බැහැලා වම් පැත්තට තියෙන පාරෙන් තමයි මාරවිල ශ්‍රී කුරුස දේවස්ථානයට යන්න ඕනේ. එතන ට්‍රීවිල් තියෙනවා යන්න. නමුත් මම ට්‍රීවිල් වල ගියේ නැහැ. පයින්ම තමයි ගියේ. මොකද යාළුවනේ මං හරි මාසයි පයින් යන්න. මම ගියේ මගේ හොඳම යාළුවත් එක්ක ශ්‍රී කුරුස දේවස්ථානය දකිද්දි මට දැනුනේ නම් පුදුම සතුටක්. ඉතින් අපි ඉක්මනින්ම යමු. ඔන්න එහෙනම් අපි ශ්‍රී කුරුස දේවස්ථානය ඇතුළට ආවා. බලන්න යන්නේ හරිම ලස්සනයි. ඒ වගේම හිතට පුදුම සැනසීමක් දැනෙනවා. අපි ගියේ ඉරිදා දවසක නිසා සෙනග ගොඩාක් හිටියා. මේ වැල්ලේ විශ්වාසයෙන් ගහගෙන ගිහිල්ලා අපි ඉල්ලන ඕනම දෙයක් හම්බෙනවා. ඉතින් මාත් ගියා යාළුවනේ. විදිහට පැඩියට ජෙසුස් වහන්සේගේ ප්‍රතිමාව තියෙන තැනට ගිහිල්ලා අපිට යාඥා කරන්න පුළුවන්. ටිකක් වෙලා මෙතන පොලිමේ ඉන්න වුණා. මොකද සෙනග ගොඩාක් හිටියා. මාරවිල ශ්‍රී කුරුස දේවස්ථානය සොහොන් බිමක් මත තමයි ඉදි කරලා තියෙන්නේ. මේක ස්ථාපිත කරලා තියෙන්නේ 1921 දී. මේක බැතිමතුන් අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ 1947 සිදු සිදුවීමක් නිසා. තමයි මේ ප්‍රදේශයේ චර්ම රෝගයක් පැතිරිලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා එක්තරා මවක් දරුවා චර්ම රෝගයෙන් මුදවා ගැනීම සඳහා මෙම සිද්ධස්ථානයට අරන් ඇවිල්ලා වතුරෙන් නාවලා යාඥා කරලා තියෙනවා. ඊට පස්සේ දරුවට සුව වෙලා එදා ඉඳන් තමයි මේ ප්‍රදේශවාසීන් අතර මාරවිල ශ්‍රී කුරුස දේවස්ථානය ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ. කතෝලික බැතිමතුන් පමණක් නොවේ බෞද්ධ හින්දු බැතිමතුන් අතර පවා මේ සිද්ධස්ථානය ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ශ්‍රී ලංකා සමාජවාදී ජනරජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරලා 2011 දෙසැම්බර් 16 වෙනි දින මෙය ජාතික සිද්ධස්ථානයක් බවට පත් කරලා තියෙනවා. අපි
යාඥා කරලා ඉවර වෙලා ඊළඟට ගියේ ඉටිපන්දම් පත්තු කරන්න. මේ සිද්ධස්ථානය ඇතුළෙම ස්ථානයක් තියෙනවා ඉටිපන්දම් ගන්න. පුංචි රුපියල් 100කට ඉටිපන්දම් 14ක් ගන්න පුළුවන්. අපි ඉටිපන්දම් අරන් ඇවිල්ලා මෙන්න මේ විදිහට පත්තු කරා. මාරවිල කුරුස පල්ලිය පිටිපස්සේ ලස්සන බීච් සයිට් එකක් තියෙනවා යාළුවනේ. එතනට මෙතෙන්ට එන ගොඩාක් අය නෙමෙයි හැමෝම වගේ යනවා. ඉතින් මෙන්න මේ විදියට යනකොට අපිට හම්බෙනවා මාරිය තුමියගේ ප්‍රතිමාව. එතනට ගිහිල්ලා ඊළඟට අපි ගියා ප්‍රතිමාව පිටිපස්සේ තියෙන ලස්සනම ඒ සයිට් එකට. අපි යද්දි ගාක් දවල් වෙලා තිබ්බ නිසා අව්ව හරිම සැරයි. ඒත් අව්ව ගැන හිතන්න නැතුව අපි හරිම ආසාවෙන් මෙතනට එලා ටික වෙලාවක් හිටියා. වෙලාවෙන් ගොඩාක් කට්ටියක් මෙතනට ඇවිල්ලා හිටියා. බලන්න හරිම ලස්සනයි නේද? ගොඩක් කෙනා නම් අපිට මෙහෙම ඉන්න බැරි වුණා. මොකද ඉක්මනින්ම ගෙදර යන්නත් ඕනනේ. මේ වෙද්දිත් හොඳටම හවස් වෙලා තිබ්බ නිසා අපි ඉක්මනින්ම ආපහු ගෙදර එන්න ආවා. බලන්නකෝ කොළඹට එනකොටත් හොඳටම රෑ වෙලා. අන්න ඔය විදිහට තමයි මම මගේ හිතේ තිබ්බ ලොකුම ආශාව ඉෂ්ට කරගත්තේ. ආයෙමත් මේ වගේ ලස්සන vlog එකක් කරගෙන එනකම්